මම මේ තරුණයන්ට කියන්නේ රෑ 10-11 වෙනකම් තැන් වල ලගින්න එපා. ගෙදර එන්න. මොකටද? අම්මා තාත්තා එක්ක බත් කන්න. අපිට කලින් දෙමව්පියෝ මැරෙයි. දෙමව්පියන්ට කලින් අපි මැරෙයි. එකට ගෙදර බත් කන්නකො. මහ දේවල් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බත් ටික කනකොට තියෙන සැනසීම, තියෙන සතුට දරුවන්ට තව යෝජනාවක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට මං කියන්නේ බත් කනකොට බිරිඳටයි දෙමව්පියොන්ටයි දරුවන්ටයි බැරි වෙයිද බත් කටවත් කවා ගන්න. කවන්න. අය කවදාවත් ඒ ගෙදර කුණුහරුපයක් කියයි. කවදාවත් හිතක් රිදෙන්න වචනයක් කියයි. ගෙදර ඉන්නකොට අනෙකගේ ಗುಣ කියන්න, අනෙකගේ හොඳ කියන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න, හැම එකක්ම නැති වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න.